ෆිසික්ස් පේපර් එකට කොහොමද ලේසියෙන්ම එකක් දාන්නේ? ඒ විස්තරය තමයි අද මේ වීඩියෝ එකේ තියෙන්නේ. හොඳට මතක තියාගන්න ෆිසික්ස් පේපර් එකට ලේසියෙන්ම එකක් දාන්න ඕන නම් ඔයා MCQ පේපරේ අවම MCQ 35ක්වත් හරියට ගහන්න ඕනේ. හැබැයි තියෙන ප්‍රශ්නේ ගොඩක් ළමයින්ට ඒ තියෙන පැය දෙක ඇතුළත ඒක කරගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි මම අද ඔයාලට කියලා දෙනවා MCQ 45කට වඩා වැඩියෙන් හරියන්න කොහොමද අපි මේ පේපර් එක කරන්නේ කියලා. මෙන්න හොඳට අහගෙන ඉන්න. ඔයාට හම්බෙනවා පැය දෙකයි මිනිත්තු 10ක්. විනාඩි 10 පැත්තකින් තියන්න. දැන් හිතන්න ඔයාට තියෙන පේපර් එකම කරන්න පැය දෙකයි. ඔන්න හොඳට අහගෙන ඉන්න. පැය දෙකයි කියන්නේ මිනිත්තු නම් 120යි. ඔයා MCQ 50 120ෙන් බෙදුවට පස්සේ ඔයාට එනවා මිනිත්තු 2.4ක්. ඒකේ අදහස තමයි ඔයාට MCQ පේපරේ එක ප්‍රශ්නයක් කරන්න මිනිත්තු 2.4ක් හම්බ වෙනවා. හැබැයි මේ පේපර් එකේ තියෙන රටාවේ හරි අමුතු ස්කේල් එක තමයි. ඒ කියන්නේ මෙයාගේ තියෙන පැටර්න් එක තමයි සමහර ප්‍රශ්න වලට මිනිත්තු 2.4කට වඩා වැඩි කාලයක් යනවා. සමහර ප්‍රශ්න වලට මිනිත්තු 2.4කට වඩා අඩු කාලයක් යනවා. අපි දක්ෂ වෙන්න ඕනේ පේපරේ හොඳට කියවලා අඩු කාලයක් ගත වෙන ප්‍රශ්න මොනවද වැඩි කාලයක් ගත වෙන ප්‍රශ්න මොනවද කියලා අඳුරගෙන ඒවා වෙන් කරගෙන හරියට පිළිවෙලට ඉක්මනට කරන්න. රයිට්. මෙතනින් එහාට මම කියලා දෙන්නේ ඒ අඳුර ගන්න විදිහ ගැන. රයිට්. මෙන්න බලාගන්න. මේ MCQ පේපරේ මම ප්‍රධාන වශයෙන් levels 3කට කඩනවා. පළවෙනි එක level 1, level 2, level 3. level 1 කියන කැටගරි එක යටතේ සාමාන්‍යයෙන් MCQ 25ක් විතර හම්බ වෙනවා. level 2 කැටගරි එක යටතේ MCQ 15ක් විතර හම්බ වෙනවා. level 3 එක යටතේ MCQ 10ක් විතර හම්බ වෙනවා. right. එතකොට මේකේ තියෙන ඊළඟ විශේෂත්වය තමයි මෙන්න මේ MCQ 25 බොහෝ වෙලාවල් වලදී ඔයා දන්න තීරි කොටස් වලින් තමයි අහන්නේ. නැත්නම් ඔයා හොඳට පාස් පේපර් කරලා ගියපු කෙනෙක් නම් මේ MCQ 25 ඔයාට ලේසියෙන් කරන්න පුළුවන්. මෙයාට මිනිත්තු 2.5ක් මිනිත්තු 2.4ක් යන්නේ ඊට වඩා අඩු කාලයකින් සෑහෙන අඩු කාලයකින් මේවට උත්තර ටික ගන්න පුළුවන්. right. ඊළඟට මෙන්න මේ level 2 MCQ 15 මේවට ඔයා විනාඩි 45ක් ඔයාට තියෙනවා කරන්න. හැබැයි ඔයාට මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ පාස් පේපර් කරලා යන ළමයෙක්ට මේකත් පොඩි හුරුවක් තියෙනවා. හැබැයි මේ ටික ඉක්මනින් ගන්න බෑ. මේ MCQ 15 ඉක්මනින් කරන්න හම්බෙන්නේ නැහැ. හේතුව ඒවට සූත්‍රය තේරුම් ගන්න ඕනේ, සූත්‍රයට ආදේශ කරන්න ඕනේ, සුළු කරන්න ඕනේ. ඔය වගේ මොනවා හරි වැඩ ටිකක් තියෙනවා. සමහර වෙලාවට මෙතන ප්‍රස්තාර දෙන්න පුළුවන්, රූප සටහන් දෙන්න පුළුවන්. ඒ වගේ විකාර ගොඩාක් තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන් බොහෝ වෙලාවලදී මේ MCQ 15. ඊට පස්සේ level 3 MCQ අපි මේකට කියන්නේ ඉහළ තාර්කික මට්ටම් සහ විශ්ලේෂණ ගැටලු කියලා. ඇයි ඒක සාමාන්‍යයෙන් කරන්න අමාරු ගැටලු කීපයක්. හැබැයි මේ ගැටලු කරන ළමයි සෙට් එකකුත් ඉන්නවා. හැබැයි මේ ගැටලු ටික කරන්න වැඩි වෙලාවක් ඉතුරු වෙන්නයි ඕනේ. අපි කියන්නේ මෙන්න මේ level 3 MCQ 10 කරන්න ඔයා විනාඩි 20ක් විතර තියාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න මෙතෙන්ට එන්නේ අලුත්ම ප්‍රශ්න. ඔයා කවදාවත් දැකලා නැතිව අලුත්ම ප්‍රශ්න 10ක් තමයි මෙතෙන්ට එන්නේ. ඒකෙන්ද ඒවා හිතන්න අපිට වෙලාව ඉතුරු වෙලා තියෙන්න ඕනේ. right. ඔයා කොහොම හරි ගේමක් ගහලා level 1 MCQ 25 කරගත්තොත් ඔයාට පේපර් එක ඇතුලේදී ඔයාට පොඩි ආත්ම විශ්වාසයක් එනවා. දැන් මම MCQ 25ක් හරියට කරලා ඉවරයි. තව භාගයයි කරන්න තියෙන්නේ කියලා. right. ඔන්න ඔය මානසික මට්ටම තමයි අපි ඉස්සල්ලාම පේපරේ ගන්නකොට අපිට එන්න ඕනේ සහ MCQ 25ක් කරාට පස්සේ 25 හරි කියන හැඟීම Tamanට දැනෙන්න ඕනේ. හැබැයි මේකේ තියෙන ඊළඟ කාරණාව මේක නෙමෙයි. මේ 25 තියෙන්නේ පළවෙනි ගානේ ඉඳන් 25 දක්වා නෙමෙයි. මේ MCQ 25 ලේසි MCQ 25 තියෙන්නේ එක තැන්වල. අපි යන්නේ ඒක හොයාගන්න දක්ෂ වෙන්න ඕනේ. මම දැන් කියලා දෙන්නම් කොහොමද මේ level 1 MCQ, level 2 MCQ, level 3 MCQ හොයාගන්නේ කොහොමද කියලා. ඔයාට අර එක්ස්ට්‍රා විනාඩි 10ක් හම්බ වෙනවනේ. ඒ එක්ස්ට්‍රා විනාඩි 10 ඇතුළත ඔයා මුළු පේපරේම කියවනවා. එක ප්‍රශ්නයක්වත් කරන්නේ නැහැ. පේපරේ කියවන එක විතරයි ඔයා මේකෙදි කරන්නේ. right. ඒ පේපරේ කියවනකොට ඔයාට දැනෙනවා මේ ගාන නම් තීරි ප්‍රශ්නයක්. මේ ගාන හදන්න නම් පොඩි සූත්‍රයක් දාලා සුළු කරන්න ඕනේ. හැබැයි මේ ගාන නම් මම කවදාවත් දැකපු ගානක් නෙමේ. මේක නම් අලුත්ම ගානක්. ඔන්න ඔය වගේ කැටගරි තුනක් ඔයාගේ ඔළුවේ හැදෙනවා. හැබැයි විනාඩි 10 ඇතුළත ඔයා ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. හොඳින් පේපරේ කියවන එකයි කරන්නේ. right. ඊට පස්සේ විනාඩි 10 ඉවරුනට පස්සේ ඔන්න ඔයා පේපරේ කරන්න පටන් ගන්නවා. right. ඔයා පේපරේ කරන්න පටන් අරගෙන පළවෙනි ප්‍රශ්න කියවෙනවා. right. ඒකේ තියෙන තීරි ප්‍රශ්නයක් ටක් ගාලා උත්තරේ ගහනවා. දෙවෙනි ප්‍රශ්නෙත් කියවෙනවා. right. ඒකෙත් තියෙන තීරියක් ටක් ගාලා උත්තරේ ගහනවා. right. 3 4 5 ඔන්න පස්වෙනි ගාන දක්වාම තියෙන්නේ තියරි. ඔන්න 6 වෙනි එක ඔයා කියවනවා
මාර කේස් එක 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන්. හැබැයි එතන සූත්‍රයක් ඇප්ලයි කරන්න ඕනේ. ඒක ඇප්ලයි කරලා ආදේශ කරලා උත්තරේ ගන්න ඕනේ. තේරුණාද? එහෙනම් අපි අන්න ඒ 6 වෙනි MCQ එක ඒ මොහොතේදී කරන්නේ 6 වෙනි MCQ එක අතහැරලා 7 වෙනි MCQ එකට යනවා. හැබැයි ඔයා 6 වෙනි MCQ ගාවින් පොඩි මාක් එකක් දා ගන්නවා. මේකට සූත්‍රයක් දාලා උත්තරේ ගන්න ඕනේ කියලා. right. දැන් ඔන්න 7 වෙනි එක කරනවා. 7 වෙනි එක අර තියරි එකක්. ඒ කියන්නේ ඔයා දන්න ඔයා ඉගෙන ගත්ත තියරි එකක් එහෙම් පිටින්ම අහලා තියෙනවා. right. ඔන්න ඒක කරනවා. අන්න එහෙම අපි ප්‍රශ්න ටික පිළිවෙලින් පිළිවෙලට කරගෙන යනවා. ඔයා මතක තියාගන්න 7 වෙනි ප්‍රශ්නේ කරාට පස්සේ අනිවාර්යෙන් 8 වෙනි ප්‍රශ්නේ උත්තරේ ගන්න ඕනේ කියලා කොහෙවත් නියමයක් නැහැ. ඔයාලා කරන්න හැබැයි යන්නේ මේ වගේ වැඩක්. 7 වෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි 8 වෙනි ප්‍රශ්නයට යන්න ඕනේ. ඊට පස්සේ තමයි 9 වෙනි ප්‍රශ්නයට යන්න ඕනේ. ඔයා හිතාගෙන ඉන්නවා 7 වෙනි ප්‍රශ්නේ උත්තරේ ගහලම තමයි 8 වෙනි එකට යන්න ඕනේ. 8 වෙනි එකට උත්තරේ හරියටම ගහලා තමයි 9 වෙනි එකට යන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ ළමයි. හරිද? මම මේ කියන රිද්ම් එක තේරුම් ගන්න. ඔයා පේපර් එක මුලින් ඉඳන් කියවුවට පස්සේ ඔයා ඊට පස්සේ පේපර් එක කරන්න පටන් ගන්න ඕනේ. කරන්න පටන් ගන්න වෙලාවේදී ඔයා තෝර ප්‍රශ්න ටික කරන්නේ පළවෙනි MCQ 25 විතරයි. තේරුණාද? ඊට පස්සේ ඔයා MCQ පේපරේ ඔන්න දැන් දෙපාරක් කියවලා තියෙනවා. ඇයි දෙපාරක් කියන්නේ? අර එක්ස්ට්‍රා විනාඩි 10ක් කියවුවා. ඊට පස්සේ level 1 MCQ හොයනකොට ඔයා පේපරේ යහපව් තව පාරක් කියවෙනවා. හැබැයි level 1 MCQ හොයනකොට ඔයාට අමාරුයි කියන MCQත් ඔයා මාක් කරගෙන යන්න ඕනේ. ඔන්න දැන් ඔයාගේ පළවෙනි වටේ ඉවරයි. දැන් ඔයා හොයන්න යන්නේ level 2 MCQ. දැන් ඔයාට හොයන්න දෙයක් නැහැ. ඔයා දැන් පේපරේ දෙපාරක්ම කියවලා තියෙන හින්දා ඔයාට මතකයි මේ ගාන හදන්න සූත්‍රයක් දාන්න ඕනේ. ඒකට මෙහෙම ආදේශ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි උත්තරේ ගන්න ඕනේ කියන එක. අන්න ඒ ප්‍රශ්න ටික ඊට පස්සේ කරගෙන පිළිවෙලට එනවා. right? එහෙම යනකොට ඔයා දන්නේ නැතුවම MCQ 40ක් විතර ඔයාගේ කවර් වෙලා. දැන් තියෙන්නේ අර භයානකම MCQ 10. ඒවට හිතන්න දැන් කාලය ඉතුරු වෙලා තියෙනවා. ඒකින්ද බය නැතුව මේ මැච් එක ගහගන්න පුළුවන් වෙනවා. right? හැබැයි ඔය MCQ 10 තියෙන භයානකම මේකයි. මේ MCQ 10න් එකක් ඔයා කියවනවා කියන්නකෝ. ඒ MCQ එක හදලා තියෙන්නේ ඔයා කියවනකොට ඔයාට ඒ ගාන හදන්න පුළුවන් විදිහේ පාරවල් ගොඩාක් පේන විදිහට. ඔයා ඒකෙන් එකපාරක් තෝරගෙන යනවා. හැබැයි ඒක වරදින්න පුළුවන්. තේරුණාද? ඒ පාරවල් 10 ඔයාට හරිම පාර හම්බුනේ නැත්නම් ඔයාට MCQ එක කරන්න වෙන්නේ නැහැ. ඔයා ඒ ප්‍රශ්නේ ඇතුලේ අතරමං වෙනවා. නිකන් කල්පනා කරලා බලන්න මේ අමාරු ප්‍රශ්නේ තියෙන්නේ සමහර විට 28 වගේ ප්‍රශ්නයකට මොකද වෙන්නේ? 28 කියන MCQ එකට. ඔයා හිතන් ඉන්නවා පළවෙනි MCQ එකේ ලේසි කියලා. එහෙම එකක් නැහැ. ඔන්න 28 වෙනි ප්‍රශ්නේත් මෙන්න මේ level 3 ප්‍රශ්න 10න් එකක් විදිහට ඇවිල්ලා. ඔන්න ඔයා එහෙම දෙයක් දන්නේ නැහැ. ඔයා ඒකට සෑහෙන වෙලාව නාස්ති කරනවා. ඔයාට වැඩේ කරගන්න වෙන්නේ නැහැ. right අන්න ඒකයි. හොඳට මතක තියාගන්න ඔයා මේ මෙතඩ් එක එකපාරින්ම A level වලට පාවිච්චි කරන්න නම් එපා. පුළුවන් තරම් මම මේ කියව සිස්ටම් එක පුරුදු වෙන්න. හොඳට papers ලියන්න. පුළුවන් නම් පාස් පේපර් කරනවට වඩා හොඳයි හොඳ මොඩල් පේපර් ක්ලාස් එකකට යන්න. නැත්නම් හොඳ පේපර් ක්ලාස් එකකට යන්න. දැන් අපේ papers නම් හදන්නේ කැලණි කැම්පස් එකේ ඒ වගේම විවිධ විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්යවරු සෙට් එකක්, ටියුෂන් ගුරු සෙට් එකක් සහ මමත් එක්ක එකතු වෙලා තමයි ලොකු පැනල් එකක් තමයි අපේ papers හදන්නේ. right? ඒකෙන්ද අර A level quality ට වඩා චූට්ටක් වැඩි quality එකක් තියෙන ප්‍රශ්න සහිත papers තමයි අපේ කරන්නේ. right? ඔයාලා අපේ paper එකට එන්න ඕනේ නැහැ. ඔයාලා කොහේ හරි හොඳ paper class එකකට යන අතරතුරේ MCQ paper එක කරන්න මම මේ කිව්ව system එක තේරුම් ගන්න. වට කීයකින්ද MCQ paper එක කරන්නේ? වට තුනකින්. පළවෙනි වටේදී level 1 MCQ ටික කරනවා, දෙවෙනි වටේදී level 2 MCQ ටික කරනවා, තුන්වෙනි වටේදී level 3 MCQ set එක කරනවා. මතක තියාගන්න මෙන්න මේ කාරණාව. ඔයා 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගහලම තමා 10 වෙනි එකට යන්න ඕනි කියලා මතයක් තියාගෙන ඉන්න එපා. ඔයාට 9 වෙනි ප්‍රශ්නේ අමාරුයි නම් 9 වෙනි ප්‍රශ්නේ අතාරින්න 10 වෙනි ප්‍රශ්නේ කරන්න පටන් ගන්න. ඔන්න ළමයින්ට දෙන ගොඩක්ම අවුල තමයි එයාලා ආසයි පිළිවෙලට එකේ ඉඳන් 50 දක්වාම පිළිවෙලට අරගෙන යන්න. පිළිවෙලට අරගෙන යන්න. එහෙම ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ. තේරුණා නේද? තනින් කරගෙන යන්න ඔයාට වෙලාව ඉතුරු වෙයි. ඔයා දන්නේ නැතුවම ළමයි ඔයා මේ මං කියන සිස්ටම් එකට හරියට පුරුදු වුණොත් එහෙම ඔයාට විනාඩි 10ක් වැඩිපුර ඉතුරු වෙනවා. ඔන්න ඕක තමයි මං කියන්නේ ෆයිනල් කට් එක කියලා. ෆයිනල් කට් එකෙන් අපි පේපරේ සම්පූර්ණයෙන්ම හොඳින්ම විශ්ලේෂණය කරලා තමයි වැඩේ සතුටින් බාර දෙන්නේ. right? එතකොට ටයිම් එක මැනේජ් වෙලා තියෙන්නේ. right? ඒකෙන්ද අවුලක් වෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. ඔයාට ඔයා සම්බන්ධව ආත්ම විශ්වාසයක් තියෙනවා. ඉදිරියේදී තියෙන පේපර්ස් ලියන්න ඔයාට හැකියාව එනවා. right?
හොඳට මතක තියාගන්න මේ මෙතඩ් එක ඔයා දැකලා එකපාරින් පළවෙනි වතාවටම උත්සාහ කරන්න A level paper එක නම් යන්න එපා. ඔයා හොඳ පේපර් ක්ලාස් එකකට ගිහිල්ලා පේපර් කරන අතරතුරේ මේ සිස්ටම් එක ප්‍රැක්ටිස් කරන්න. එච්චරයි. එහෙනම් හැමෝටම ජය වේවා.